ඔයාට මතකද අපි රියල් ස්ටේට් ඉන්වෙස්ට්මන්ට් ගැන කතා කරා. එහෙනම් අද කතා කරමු ලංකාවේ පීක්ම ලෙවල් එකේ තියෙන ටුවරිසම් වලට කොහොමද රියල් ස්ටේට් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කියලා. මේ දවස්වල ටුවරිසම් වල හොඳම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ කබාන කන්සෙප්ට් එක. ඒකට හේතුව ඔයාට පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් කබාන එකක් හදන්න පුළුවන් නිසා. මොකද හොටෙල් එකක් රිසෝට් එකක් කියන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. හැබැයි මේක හැමෝම හදන සාමාන්‍ය විදිය කබාන එකක් නන් නෙවෙයි. දැන් අපි බලමු අයිකොනික් විදිහට ඇට්‍රැක්ටිව් විදිහට කබාන එකක් ඩිසයින් කරද්දී ඔයා අවධානය යොමු කරන්න ඕනි කොයි වගේ දේවල් වලටද කියලා. කබාන එකක් කියන්නේ චිල් වෙන්න, රිලැක්ස් වෙන්න, එක්ස්පීරියන්ස් කරන්න හොඳ ස්පොට් එකක්. මේ වගේ තැනකට ගෙස් කෙනෙක් එන්නේ පීස්ෆුල් මයින්ඩ් එකක් තියාගෙන එන්ජොයි කරන්න. එහෙනම් අන්න ඒ වගේ එන්වයරන්මන්ට් එකක් ඔයාගේ කබාන එක ඇතුලේ තියෙන්න ඕනේ. අන්න ඒකට කබාන එක ඇතුලේ එයා ෆ්ලෝ එක, බෙඩ් ක්වොලිටි, වයිබ් එක හරිම වැදගත්. ඒ වගේම ලයිටිං සහ එන්වයරන්මන්ට් එකට තියෙන විසිබිලිටි එක ගැන අමතක කරන්න එපා. ඒ වගේම ලෝකල් කල්චර් එක ඔයාගේ කබාන එකේ ඩිසයින් එකට ඇඩ් කරලා ඔයාගේ ගෙස්ට් හොඳ ඉම්ප්‍රෙෂන් එකක් දෙන්නත් මතක තියාගන්න. ට්‍රැඩිෂනල් කල්චර් එක ඔයාගේ ගෙස්ට් එක්ස්පෝස් කරන තරමට ඔයාගේ කබාන එක මාකට් කරගන්න හරිම ලේසි. ඒකෙන් ඔයාගේ බ්‍රෑන්ඩ් ඉමේජ් එක තවත් අප්ග්‍රේඩ් වෙනවා. අපි හදන මේ බ්‍රෑන්ඩ් එක කියන්නේ නිකම්ම නිකන් කබාන ස්ට්‍රක්චර් එකක් විතරක්ම නෙවෙයි. ඒක ට්‍රැඩිෂනල් හොස්පිටැලිටි එක පෙන්වන තවත් ස්පෙෂල් අයිකන් එකක්. මේ වැඩෙන් ඔයාට ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ලොකු සපෝට් එකක් දෙන්න පුළුවන්. ඔයත් කැමතිද මේ වගේ අයිකොනික් කබාන එකක් හදාගන්න? ඒ වැඩේටත් ඔයාට එක්ස්පර්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඕනි. ඔයත් ඔයාගේ කබාන එක හදාගන්න එක්ස්පර්ට් කෙනෙක් හොයනවාද? එහෙනම් ඔයා ඉදිකිරීම් ශාස්ත්‍රයේ සම්මානනීය සන්නාමය එදිරිසිංහ හෝම්ස් අපිට කතා කරන්න.